ඔන්න ඉතින් ඊශ්‍රායල් යන්න බලන් ඉන්න කට්ටියට පොඩි පණිවිඩයක් දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලා දැනටම දන්නවා ඊශ්‍රායල් රැකියා කාණ්ඩ 5කට 6කටම යවනවා. රජෙන් තමයි යවන්නේ. ඉතින් තව පෞද්ගලික අංශනුත් යවනවා. ඉතින් මං කියන්නේ මේ රජයෙන් යවන එක ගැන. ඉතින් රජයෙන් යවනවා, කුෂිකර්ම යවනවා, අවන්හල් යවනවා, ඊට පස්සේ නිෂ්පාදනය යවනවා, ඊට පස්සේ හොටෙල් යවනවා, කන්ස්ට්‍රක්ෂන් යවනවා, කෙයාගිවර්ස් යවනවා. ඔය වගේ රැකියා කාණ්ඩ ටිකකට තමයි ඊශ්‍රායල් යවන්නේ. ඉතින් දැනට පටන්ගෙන තියෙන්නේ මං හිතන්නේ කුෂිකර්ම ක්ෂේත්‍රයයි කෙයාගිවර් එකයි විතරයි. ඉතින් දැන් මේ අලුතෙන් එක් වෙලා තියෙන විදේශ සේවයකට ජොබ් ගොඩක්. ඉතින් දැන් ඊශ්‍රායල් සම්බන්ධව හොයන කට්ටියට දැනටමත් ඉන්ටර්විව් ගිහිල්ලා පාස් වෙලා එක එක ඒවාට දාපු කට්ටියට ඔක්කොටම තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලට වැදගත් දෙයක් මේකෙන් ගන්න තියෙයි කියලා හිතලා තමයි මම අනිවාර්යයෙන්ම මේක කරන්නේ. මොකද මේක ගොඩක් දෙනෙකුට කරන්න පුළුවන් වැඩක්. ගොඩක් දෙනෙක් රට යන්න බලන් ඉන්නවා. ගොඩක් දෙනෙක් හොඳ පඩියක් ගන්න, හොඳ රටකට ගිහලා ජීවත් වෙන්න ඇත්තරම් බලන් ඉන්නවා. ඒ නිසා ඔයාලට වැදගත් වෙයි කියලා තමයි මම මේ දේවල්වලට කියන්නේ. ඔයාලට මම කියන්න යන්නේ මේ රැකියා කාණ්ඩ අතරින් මම විශේෂ තැනක් දැන් මම දන්න දේ තමයි ඔයාලට කියන්න යන්නේ. මම දැන් කියන්න හදන්නේ ඔයාලට මේ ශේෂ්ත්‍ර අතරින් හොටෙල් ශේෂ්ත්‍රය ගැන. ඇත්තටම අනිත් ශේෂ්ත්‍රات දැනට ඉන්ටර්විව් ඔක්කොම පටන්ගෙන තියෙන්නේ. ඉතින් පටන්ගෙන ගොඩක් දුර පළවෙනි ඉන්ටර්විව් එක දෙවෙනි එක ඔය වගේ ගිහින් තියෙනවා. නමුත් මම දැන් ඔයාලට කියන්න හදන්නේ මේ හොටෙල් සම්බන්ධව බලන් ඉන්න කට්ටියට තමයි මම මේ දේ කියන්න හදන්නේ. ඉතින් හොටෙල් සම්බන්ධව රජයෙන් අරගෙන තියෙන්නේ හොටෙල් හවුස් කීපින් ඇන් රූම් ඇටෙන්ඩ් ක්ලීනින් කියන එකට තමයි අරන් තියෙන්නේ. ඉතින් ඔය කැටගරියට තමයි අපිව ඉන්ටර්විව් කරන්නේ. ඒ කියන්නේ කාමරයක් හදන්න වගේම පිරිසිදු කරන්න ඒ වැඩවලට තමයි අපිට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ඇප්ලයි කරනකොට ගොඩක් ලේසි. මොකද ලංකාවේ අපි හොටෙල් එක අවුරුදු 2ක් වගේ වැඩ කරලා තියෙනවා නම් එතනින් සර්විස් ලෙටර් එකක් අරන් මේක ඉදිරිපත් කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන් ඉන්ටර්විව් එකේ. ඉතින් ඇත්තටම මෙයාලා කලින් නම් මේක බැලුවා NVQ සාධිකයක් තියනවාද කියලා. පස්සේ අපි ලංකාවේ කට්ටිය ගොඩක් බහුතරයක් නැති නිසා NVQ ඉල්ලන්න නැතුව සර්විස් ලෙටර් එකට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අපි සර්විස් ලෙටර් එකට ඇප්ලයි කරාට එතනින් ඉන්ටර්විව් එක ඉවර කියලා නැහැ. මොකද මෙයාලා ප්‍රැක්ටිකල් ටෙස්ට් එකකුත් තියලා තමයි ගන්නෙ. ඉතින් පළවෙනියටම තියෙන්නේ අපි මේක විදේශ සේවයකේ එයාලගේ වෙබ් එකේ මේක ඇප්ලයි කරන්න දානවා. දැනට නම් මම මේ කියන්නේ දැන් මේ වීඩියෝ එක කරන දවස්වලට නම් ඒක ක්ලෝස් කරලා තියෙන්නේ. මොකද මුලින් සෙට් එක අරගෙන ඉඳලා. ඉතින් දැන් ඉස්සරහට අනිවාර්යයෙන්ම මුල් සෙට් එක යන හින්දා ඉස්සරහට ආයෙත් දාලා කට්ටිය ගන්නවා. ඉතින් මේ කට්ටියට ඇප්ලයි කරන්න හොඳම අවස්ථාව තමයි මේක. දැම්ම ඉඳන් මේක බලාගෙන ටච් එකේ හිටියනම් ඔයාලට අනිවාර්යයෙන්ම හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේක ලොකු දෙයක් නැති නිසා ඔයාලට අනිවාර්යෙන් ලේසියෙන්ම කරගන්න පුළුවන්. මං කියන්නම් මේකට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. දැනට ඇත්තටම ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවා, මේ ගැන හොයලා තියෙනවා. මේ ඉන්ටර්විව් ගිහිල්ලා අන්තිම මොහොතේකම් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කට්ටියත් මේක අහන්න. මොකද මම මෙතනින් එහාට මේ සම්බන්ධව සම්පූර්ණ වීඩියෝ ගේනවා. මෙතනින් අපි මේ ලංකාවෙන් ගිය යන තැන ඉඳන් ඒ කොහොම මොන හොටෙල් එකකද වැඩ කරන්නේ ඔය සම්බන්ධව ගේන නිසා මම මෙතන කියනවා අනික් කට්ටියත් මේක අහන්න, මේක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද එතකොට ඔයාලට එහෙ ගිහිල්ලා වැඩ කරන ඒවා ඒ ඔක්කොම වීඩියෝ දාන නිසා ඔයාලට මේ ලේසියක් වෙයි. මම දැන් කියන්නේ අලුතෙන් මේකට එක් වෙන කෙනෙකුට කොහොමද කරන්නේ කියලා. ඉස්සරෝම මේකේ මම විදේශ සේවකයේ වෙබ් එකේ link එක පල්ලෙන් දාලා තියන්න. ඉතින් යන කෙනෙක්ට ඒක දැනට නම් ක්ලෝස් කරලා තියෙන්නේ. ඉතින් ඒක ඕපන් වුණ ගමන් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මං එහෙම ඕපන් වුණාම ඇප්ලයි කරන්නේ කොහොමද කියලා මං ඉස්සරහට ගිය විදිය ඔයාලට පොඩි අවබෝධයක් ගන්න මම කියලා දෙන්න. ඉස්සරෝම අපි ඇප්ලයි කරපුවාම අපට දිනයක් එනවා මැසේජ් එක මේ දවසට උප්පැන්නේ પાස්පෝර්ට් එකයි ඒ වගේම අපි වැඩ කරපු සර්විස් ලෙටර් එක. මොකක් හරි හෝටල් එක හවුස් කීපින් පැත්තේ හවුස් කීපින් න රූම් ඇටෙන්ඩ් ක්ලීනින් කියන ඔය කැටගරිය ඇතුළත වැඩ කරපු සර්විස් ලෙටර් එක. ඒ කියන්නේ අවුරුදු 2ක තමයි යාලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඕකත් අරගෙන එයාලා කියන දවසට ඉන්ටර්විව් එකට යන්න ඕන. ගියපුවාම එයාලා අපේ પાස්පෝර්ට් එකේ බලලා ඒවා කරලා අර හොටෙල් එකේ ලෙටර් එකත් බලලා ඒවා ඔක්කොම කරලා එයාලා අපිව බඳව ගන්නවා. ඉතින් බඳවගෙන ඉවරලා ඊළඟට වෙන්නේ දෙවෙනි ඉන්ටර්විව් එක එනවා. දෙවෙනි ඉන්ටර්විව් එකේදී තියෙන්නේ දැන් අපේ ඩොකියුමන්ට් පැත්ත කලින් බලපු නිසා දෙවෙනියට තියෙන්නේ අපට කරලා පෙන්නන්න වැඩේ.
දැන් හොටෙල් සම්බන්ධ හවුස් කීපින් ක්ලීනින් ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න කට්ටිය දැන් හොටෙල් එක වැඩ කරලා තියලා යාට එක්ස්පීරියන්ස් තියෙනවා. එයා දන්නවා මේක මොකද්ද කියලා. ඉතින් ඒ නිසා ඒ කරලා පෙන්නනකොට තමයි දෙවෙනි ඉන්ටර්විව් එක තියෙන්නේ කරලා පෙන්නන්න. ඇත්තටම කරලා පෙන්නන්න තියෙන්නේ බෙඩ් එකක් ගහන්න තියෙනවා. ඒ වගේම මොපින් එකක් තියෙනවා මොප් කරන්න. ඒ වගේම ග්ලාස් කට් කරන්න එකක් තියෙනවා. ආයේ බාත්රූම් එකක් ක්ලීන් කරන්න. ඔය හතරෙන් තමයි ප්‍රැක්ටිකල් එක බලන්නේ. ඊට අමතරව පොඩ්ඩක් ඉංග්‍රීසි බලනවා. ඉංග්‍රීසි බලනවා කියන්නේ myself අහනවා. ඔය වගේ අර ලොකු බැරෑරුම් ඉංග්‍රීසි නෙමෙයි. Tamanට පුළුවන් මට්ටමේ සාමාන්‍ය කතා කරගන්න පුළුවන් නම් මේක ඇත්තටම කරගන්න පුළුවන්. ඉතින් මුලින් මට කියන්න අමතක වුණා මුලිනුත් ඉන්ටර්විව් එකේදී පොඩ්ඩක් යාලා ඉංග්‍රීසි චෙක් කරලා තමයි මේකට ගන්නෙ. මොකද ඉංග්‍රීසි ගොඩාම බැරි කට්ටියට පොඩ්ඩක් chance එක අඩුයි. එයාලටත් ඉතින් උත්සාහයක් තියෙනවා නම් ඒක ඉගෙනගෙන තමන් ගැන කියන්න. ඊට පස්සේ පොඩ්ඩක් හොටෙල් ගැන මොකක් හරි පොඩි දෙයක් ඇහුවොත් ඒ වගේ කියන්න සාමාන්‍ය දැනුමක් හදාගත්තොත් එයාටත් අනිවාර්යයෙන්ම මේක පුළුවන්. ඉතින් මේක බෑ කියලා අතාරින්න එපා. මොකද මේක ගවර්න්මන්ට් එකෙන් කරන එක අනිත් එකම ඉස්සරවම තමයි මේ සෙට් ලංකාවෙන් දැන් යන්නේ. ඒ නිසා අපට ලොකු chance එකක් තියෙනවා. ලොකු පඩියකට මේ හොටෙල් එක රැකියාවකට යන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ දෙවෙනි ඉන්ටර්විව් එකේ ගියපුවාම අර විදිහට අහලා ඊට අමතරව හොටෙල් වල ඔය සුද්ධ කරන කිමිකල් ඔය වගේ දේවල් තමයි ටිකක් එතනින් අහන්නේ. ඉතින් අපි ඒ පිළිබඳව මනා දැනුමක් ඇතිව තමයි එතනට යන්න ඕන. එතකොට එයාලා පාස් කරනවා. ඔයාලට මම මේ දල වශයෙන් මේකම කියන්නේ. ඉතින් ඔයාලට ඊට පස්සේ ඔය ගැන හොයලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මම අර මේකට ඇප්ලයි කරන්න ඉන්නවා නම් ඒ කෙනාට මේ වෙන විදිය තමයි පොඩ්ඩක් කියලා දෙන්නේ මේකේ. මොකද මේ ගොඩාක් කට්ටිය මේක ඊශ්‍රායල් යන්න ගිහම අර කොරියන් යනවා වගේ එක්සෑම් තියෙනවද? භාෂාව බලනවද? අපිට එතකොට ස්කිල් ටෙස්ට් එකක් තියෙනවද? ඔය වගේ ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවා නැතුව මේකේ අපි හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙකුට නම් ඒක ඇත්තටම සුළු දෙයක්. එයා දන්නවනේ වැඩ. ඉතින් ඒ වැඩ ටික කරගත්තාම දෙවෙනි ඉන්ටර්විව් එක පාස් වෙනවා. දෙවෙනි ඉන්ටර්විව් එක පාස් වෙච්චාම කෙලින්ම එයාලගේ ලොතරැයි ක්‍රමයකට තමයි අපිව ගන්නෙ. ඉතින් එයාලගේ පීබා කියලා ආයතනයක් තියෙනවා. ඒට දාලා ලොතරැයි ක්‍රමයට අපිව තෝරගන්නවා. ඉතින් තෝරගත්තන් පස්සේ ටක් ගාලා මේකේ ප්‍රොසෙස් එක ඉස්සරහට යනවා. ඒ කියන්නේ මෙඩිකල් එනවා. ඊට පස්සේ ඇග්‍රීමන්ට් එනවා. දැනට තියෙන දැන් මේ අද දවස වෙනකොට පීබා එකෙන් ලොතරැයි තේරිච්ච 905කින් යුක්ත බැජ් එකක් තියෙනවා. ඉතින් ඔය බැජ් එක තමයි ඉස්සරෝම එයාලා යවන්න ලැහැත්ති කරගෙන ඉන්නේ. ඉතින් එයාලා ඔය ඔක්කොම පාස් කරගෙන ඇවිල්ලා ඉන්ටර්ව් පාස් කළා ඔක්කොම ගල්ලා මෙඩිකල් ගිහිල්ලා සියලු දේවල් කරලා දැන් ඇග්‍රීමන්ට් උත් ඇවිල්ලා තියෙන්නේ හොටෙල් වලට. ඉතින් ඒ කියන්නේ අපිට අනිවාර්යයෙන්ම මේක යන්න පුළුවන්. දැන් අප්‍රේල් දැන් මම අද කතා කරන දවසේ ඉඳන් අප්‍රේල් 9 වෙනිදා ඉස්සරෝම සෙට් එක යන්න දැන් ලැහැත්ති කරලා තියෙන්නේ. මොකද දවස් දෙක විදේශේ වගේ ට්‍රේනින් එකකුත් තියෙනවා. ඉතින් ඔය එකත් එක්ක ඉස්සරෝම සෙට් එක යනවා. මං හිතන්නේ 100ක් හරි 105ක් හරි එක තමයි අපි දන්නේ මේ වෙනකොට. ඒ වගේ කියලා තමයි අපි එහෙම හිතමු. ඉතින් ඒ සෙට් එක ඉස්සරෝම යනවා. ඒකෙන් ඔයාලට කියන්න තියෙන දැන් අනිත් 800ටමත් එතකොට දැන් 905න් ඒ සෙට් එකටත් ඇග්‍රීමන්ට් දැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කිසි දෙයකට මේක බය වෙන්න දෙයක් නැහැ. රජයෙන් යවන්නේ ඕන කෙනෙකුට මේකට ඉදිරිපත් වෙන්න පුළුවන්. මේකේ වයස මට්ටම නම් දාලා තිබ්බේ හැබැයි අවුරුදු 25 50ත් මං හිතන්නේ 50 හරි 45 හරි මට මතක විදියට. මොකද දැන් අර මේ අවන්හල් එකේ තිබ්බේ අවුරුදු 25යි 40යි. ඉතින් මට හිතෙන විදියට මේ හොටෙල් එකට තිබ්බේ 25යි 45ක් වගේ තමයි මට මතක විදියට. ඔයාලට ඒක ඇප්ලයි කරන දවසට එතන ඉන්ස්ට්‍රක්ෂන් තියෙනවා. ඒකෙන් බලන්න පුළුවන් ඔයාලට කොහොමද මොනවද ඕන මොනවද අවශ්‍ය කියලා. ඉතින් මේක අර එක්සෑම් එකක් මේ මොකුත් භාෂාවක් බලන්න නැති නිසා හොටෙල් ක්ෂේත්‍රයේ ඉන්න අයට නම් ඇත්තටම මේක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් මේ සම්බන්ධව දැන් ගොඩාක් කට්ටිය රට යන්න බලන ඉන්නේ. දැන් මම ඒකයි මේක දැන් ඔයාලට කියන්න ඉතා ඉන්නේ මම ඉස්සරහට මේ හොටෙල් සම්බන්ධව මෙහි යන තැන ඉඳන් ඔයාලට මම වීඩියෝ ගෙනත් ගේනවා. මාත් ඔයාලට වීඩියෝ ගෙනල්ලා ඔයාලට මේ සම්බන්ධව සියලු දේවල් කියලා මම පෙන්නනවා. ඔයාලට එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ හොටෙල් වල කොහොමද වැඩ කරන්නේ මොනවද මේකට තියෙන්නේ. එතකොට අපි ලංකාවේ මොනවද ඇත්තටම පුරුදු වෙලා ඉන්න ඕන. ඔය වගේ ඔයාලා ප්‍රශ්න ගොඩකට විසඳුම් ලැබෙනවා මෙතනින්. මම ඒකයි මේ සම්බන්ධව ඉස්සරහම ඔයාලට මේ වීඩියෝ එකක් කරලා ඔයාලට මේක ඇප්ලයි කරන විදිය ඒ ඔක්කොම ඉස්සරලා කියන්නේ. ඔයාලා ඇත්තටම මේකට ගිහිල්ලා කරගන්න. ඊට පස්සේ ඔයාලට ඇප්ලයි කරපුවාම මම අර ඒක වෙන විදිය තමයි පොඩි දල සටහනකින් ඔයාලට කියලා ගියේ ඒක ඉස්සරහට යන විදිය. ඉතින් මේ
දැනට දැන් කට්ටියක් ලැහැත් වෙලා ඉන්නේ යන්න. එයාලට ඇග්‍රීමන්ට් උත් ඇවිල්ලා ඒ කට්ටිය ඔක්කොම බලලා දැන් ටිකට් සල්ලිත් බැඳලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ලංකාවෙන් යවනවා. ඔය තාම ඇවිල්ලා නැති ඒවා හරිය මේ වගේ මොකුත් නෙමෙයි. ඉතින් මේක තමයි ඉස්සර වෙලා තියෙන්නේ. මීට අමතරව තියෙනවා අවන්හල් එක තියෙනවා, නිෂ්පාදන තියෙනවා. ඊට පස්සේ කුෂිකර්ම තියෙනවා. කන්ස්ට්‍රක්ෂන් පැත්ත තියෙනවා. තව කෙයා ගිවස්ලා වෙනම යවනවා. ඉතින් ඔය සම්බන්ධව ඔය ටිකක් තියෙනකොට දැන් කෙයා ගිවස්ලායි කන්ස්ට්‍රක්ෂන් කට්ටියයි මං හිතන්නේ මේ වෙනකොට යනවා. කුෂිකර්මයි. ඉතින් තව දෙකක් තියෙනවා අවන්හල් එකයි නිෂ්පාදනයි. එයාලත් මේ වෙනකොට ඉන්ටර්වයුව කරගෙන යනවා. එයාලගේ ඉන්ටර්වයුව එකේ හැබැයි මම දැක්කා ෆිසිකල් ටෙස්ට් එකක් තියෙනවා ඒකේ. ඒ කියන්නේ කිලෝමීටර් දෙකක් මං හිතන්නේ දුවන්න තියෙනවා විනාඩි 11ක්ද කොහෙද ඇතුළත. ඒක හැබැයි දැනට අවශ්‍ය වෙන්නේ නැහැ මේ හොටෙල් කැටගරිය ඒ කට්ටියට දැනට අයිති වෙන්නේ නැහැ. ඉස්සරහට යාලා ඒක දෙයිද දන්නේ නැහැ අපි. හැබැයි දැනට ෆිසිකල් ටෙස්ට් එකෙන් අයින් වෙලා ඉන්නේ. අනික මේ කඩේම් ටික විතරයි පැනගෙන එන්න ඕන. ඉතින් එතනම ලොකු chance එකක් තියෙනවා. මෙතන තව දෙයක් තියෙන්නේ ඉංග්‍රීසි පොඩ්ඩක් පුළුවන් වෙන්න ඕන. අර ස්කිල් එකට තමයි ගන්නෙ. ඉතින් ඔයාට ඇත්තටම හොටෙල් ෆීල්ඩ් එක වැඩ කරලා තියෙනවා නම් ඔයාට සාමාන්‍ය කාමර ගැන ඇඳ හදන විදිය, ඊට පස්සේ බාත් รู ම් එක ක්ලීන් කරන විදිය, ඊට පස්සේ මොප් කරන විදිය, ග්ලාස් එකක් සුද්ධ කරන විදිය, කට් කරන විදිය. ඉතින් ඔය වගේ දැනුමක් තියෙනවා නම් ඊට අමතරව ඒවට යොදන මොනවද මේ කෙමිකල් ටික. ඊට පස්සේ දැන් බාත් รู ම් එක හොදනකොට මොනවද ගන්නෙ, ටීපෝල් එහෙම කියලා ඒ ටික දන්නවා නම් අනිවාර්යයෙන්ම මෙතනට වාට සිලෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට යන්න අදහසක් තියෙනවා නම් මේකට ඇප්ලයි කරන්න. මං හිතන්නේ මේ මාසෙ ඇතුළතම වගේ ආපහු ඇප්ලයි කරන්න දායි කියලා හිතෙනවා. ඉතින් ඔයාලට මම ලින්ක් එක දාලා තියන්නම්. අනිත් එක මම එහෙම ඇප්ලයි කරන්න දිනයක් ආපු ගමන් මම මේකට පොඩි වීඩියෝ කැල්ලක් හරි මම ආපහු දානවා. මම එහෙම බලාපොරොත්තු වෙන තාම මේ වීඩියෝ එක කරේ. මොකද මම අවන්හල් නිෂ්පාදන කුෂිකර්ම ඔය ශේෂ්ත්‍ර ගැන දන්නේ නැහැ. මම හොටෙල් සම්බන්ධව මෙච්චර දුරක් මේක කරගෙන ආපු නිසා තමයි මම ඔයාලත් එක්ක මේ දැනුම බෙදාගෙන ඔයාලට ඊශ්‍රායලයට ආඩිය තියන්න උදව්වක් විදිහට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලට මම දල වශයෙන් තමයි මෙහෙම පොඩ්ඩක් කියලා දුන්නේ. ඉතින් ඔයාලට මේක තව හොයන්න පුළුවන්, කට්ටියෙන් අහන්න පුළුවන්. නැත්නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මම දන්න දේවල් මම මෙතන නිකන් ඇවිල්ලා තියෙන්නේ. මම දැන් මෙතනින් එහාටත් යන තැන ඉඳන් මේ වැඩ කරන සියලු වීඩියෝ මේකට අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඔයාලට ඒ සම්බන්ධව බලාගෙන ඉන්න කෙනෙක් නම් මේක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට apply කරලා ඔයාලට පොඩි idea එකක් ගන්න පුළුවන් කොහොමද වෙන්නේ, මොකක්ද කරන්නේ, මේ ඒ විස්තර ටික ගන්න පුළුවන්. ඉතින් ඒවා දෙන බලාපොරොත්තු වෙන තමයි මම මේ වීඩියෝ ඔයාලට කරන්නේ. ඉතින් ඇත්තටම මේක අහලා මේකේ හැකියාව තියෙනවා නම් මේකට apply කරන්න අනිවාර්යයෙන්ම මේ සම්බන්ධව ඉන්න ඔයාලට හොඳ වැටුපකුත් එක්ක හොඳ රටකට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා හොටෙල් සම්බන්ධව දැනුමක් නැති කෙනෙක් වුණත් මේ අදහස අත්හැර ගන්න එපා. ඔයාලා ඉස්සෙල්ලට යන්න ආසයි නම් ඔයා සාමාන්‍ය හොටෙල් සම්බන්ධව ඔයාට මොකක් හරි කරගන්න පුළුවන් නම් ඔයා දැනටම ප්‍රමාද නැහැ. කෙලින්ම ඇත්තටම හොටෙල් එකකට හරි මොකක් හරි කෝස් එකක් කරලා ඔයාලා ඇත්තටම මේ දැනුම ගන්න කොහොමද කරන්නේ, හවුස් කීපින් පැත්ත, ඊට පස්සේ ක්ලීනින් පැත්ත ඔයා කොහොමද කරන්නේ කියලා ඔයාලට කෝස් එකක් කරලා පස්සේ හොටෙල් එක වැඩ කරලා වුණත් ඔයාලට ඒ ලෙටර් එක, සර්විස් ලෙටර් එක අරගෙන මෙතනින් ඉස්සරහට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක මොකද ගවර්න්මන්ට් එකෙන් කරන හින්දා ආදේට නතරුයි කියලා අපිට හිතන්න බෑනේ. ඉතින් ඔයාලා දැම්මම පටන් ගත්තොත් ඔයාලට ඉස්සරහට ඔයාලගේ හිණට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක මේ හොටෙල් පුළුවන් කට්ටියම කියලා මේ විශේෂයෙන් කරන්න එපා. අනිත් කට්ටියත් පුළුවන් කට්ටිය try කරන්න. ඇත්තටම මේක කරගන්න පුළුවන් ඔයාලට අනිවාර්යෙන්ම. ඉතින් ඒ හින්දා මම මේක වීඩියෝ අරන් එන්නම් ඉස්සරහට. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඒවට මම මේ වෙනකන් කරාගෙන ආපු විදිහට මම දන්න සියලුම දේ ඔයාලට මම කියලා දෙනවා. ඉතින් ඔයාලත් ගොඩක් කට්ටිය මේ යන්න කැමැත්තෙන් හිටියට මේ ගැන කිසිම විස්තරයක් දන්නේ නැතුව ඉන්නවා. ඇත්තටම ගවර්න්මන්ට් එකෙන් ලොකු ගාණක් ගන්නෙත් නැහැ. මම හිතන්නේ ඒජන්සි ගණන ලක්ෂ 25 30ක් ඔය වගේ ගණන් 35 වෙන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ ගණන් තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ලක්ෂ 6ක් 5ක් ඔය වගේ ගාණකින් තමයි රජයෙන් යවන්නේ. ඉතින් ඇත්තටම මේකට ලෝන් එකකුත් දෙනවා.
බැංකුවේ. ඉතින් ඔයාලට අර තියෙන බර ගොඩාක් අඩු විදියට තමයි මේකේ යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සම්බන්ධ උනන්දුවක් දක්වන හැමෝටම මම කියන්නේ අනිවාර්යයෙන්ම try කරන්න. ඔයාලට මොනවා හරි මේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් මම දන්න දෙයක් මගෙන් අහන්න මම අනිවාර්යයෙන්ම ඔයාලට උත්තර දෙනවා. මොකද මම මේ වෙනකම් මේ ඉන්ටර්විව් ඔක්කොම පාස් කරගෙන සියලු දේවල් කරගෙන ඇවිල්ලා ඉන්න නිසා. ඉතින් ඒ හින්දා මම මේ තවත් කෙනෙකුට උදව්වක් වශයෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලා මේක ෂෙයා කරලා ඔයාලගේ දන්නේ නැති යාළුවන්ට දෙන්න. එතකොට එයාට පොඩි අදහසක් ගන්න පුළුවන් මේ සම්බන්ධව මෙන්න මේ දේ වෙන්නේ කියලා. ඉතින් ඔයාලට මම ඉස්සරහටත් වීඩියෝ අරන් එන්න. ඔයාලගේ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ වගේම දැම්මම ඉඳන් ලැහැත්ති වෙන්න. දැම්මම ඉඳන් ලැහැත්ති වෙලා මේකට අවශ්‍ය කරන දේවල් එකතු කරගන්න. හොටෙල් සම්බන්ධව දැනුම, ඒ වගේම සහතිකයක්, සේවා සහතිකයක් හරි, NVQ සහතිකයක් හරි ඔයාලට පුළුවන් මට්ටමින් කරන්න. ඔයාලගේ උනන්දුව මත තමයි මෙතන යනවද මේ ඉන්නවද කියලා තීරණය වෙන්නේ. ඉතින් ඇත්තටම මේක කරන්න පුළුවන් නිසා තමයි මම වීඩියෝ එක කරේ. ඉතින් ඔයාලා දන්න හැමෝටම මේක කියන්න කියලා කොහොම හරි කවුරු හරි කමන්නේ මේ රටෙන් ගිහිල්ලා ලස්සනට ජීවත් වෙන්න පුළුවන් විදියට තැනක් හදාගන්න පුළුවන් විදියක් තමයි මම මේ කිව්වේ. ඉතින් හැමෝටම කියන්න අපි වගේම හැමෝම යන්න බලාගෙන ඉන්නේ. ඒ හැමෝගෙම හීන ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම අනික් වීඩියෝ එකකින් ඉස්සරහට එන්න මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් අහන්න. ඔයාලට සුබ දවසක්.